ඉස්කරාම හර්පිස් බෝ වෙනවද? කොන්ඩම්ස් දැම්මොත් හර්පිස් වලින් බේරෙන්න පුළුවන්ද? ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගෙන් 70%ක් හර්පිස් තියෙනවා කියලා දන්නවද? ඒ ඔක්කොම දැනගන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. හර්පිස් වෛරස් ආකාර දෙකයි. එකක් හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් 1 අනිත් එක හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් 2. මම මේක ලේසියට හර්පිස් වෛරස් 1 හර්පිස් වෛරස් 2 කියලා කියන්නම්. හර්පිස් වෛරස් 1 හැදෙන්නේ කට ආශ්‍රිතව. ඒ කියන්නේ තොල්පොටවල්, විදුරුමහා දිව කටේ ඇතුලේ හැම අන්න ඒ වගේ තැන්වල. මේක හැදෙන්නේ කෙල වලින්. විශේෂයෙන්ම කිස් කරද්දී, ටච් කරද්දී කෙල ගෑවුනොත් මේක හැදෙන්න පුළුවන්. හැබැයි මේක හැදුනොත් කවදාවත් හොඳ වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ සැරෙන් සැරේ කටේ තුවාලන එක. මේ තුවාල හරිම දැවිල්ලයි, වේදනාකාරී. ඉතින් මේ තුවාල සැරෙන් සැරේ ජීවිතේ එක එක අවස්ථාවලදී ඉස්මතු වෙන්න බලනවා. මොකද මේ වෛරස් එක හැමතිස්සෙම ඇක්ටිව් විදිහට තියෙන්නේ නැහැ. මේක ස්නායු වල ගිහිල්ලා තැම්පත් වෙලා සැරෙන් සැරේ ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් එද්දී, ප්‍රශ්න එද්දී, කල්පනා කරද්දී, එහෙම නැත්නම් ලෙඩ රෝග හැදෙද්දී මේක ඉස්මතු වෙලා කට පුරා තුවාල එනවා. ඔයාලා දන්නවද මේ හර්පික්ස් වෛරස් 1 කියන එක අපේ ලංකාවේ ජනතාවගෙන් 60%ක් 70%කටත් වඩා තියෙනවා කියලා. මෙන්න මේ රිසර්ච් එක කියලා තියෙන විදිහට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 70%කට වගේ ආසන්න ප්‍රමාණයක් හර්පික්ස් වෛරස් 1 කියන එක තියෙනවා. මේක ගොඩක්ම බෝ වෙන්නේ පොඩි කාලෙදී. ලංකාවේ ඉන්න පොඩි ළමයිගෙන් 50%කට 60කට ආසන්න ප්‍රමාණයක් මේක තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. සමහර අය ඇත්තටම දන්නේ නැහැ Tamanට හර්පිස් තියෙනවද කියලා. ඒ කියන්නේ අපේ ලංකාවේ ජනතාවගෙන් 10 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක්ට වගේ මේක තියෙන්න පුළුවන්. ඒගොල්ලොගේ කටේ තුවාල සැරෙන් සැරේ එන්න පුළුවන්. මේකෙදි කටේ තුවාල නැති වුණොත් දෙන්නෙක් කිස් කරද්දී ඒක අනිත් කෙනාට බෝ වෙන්න පුළුවන්. හැබැයි මේක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. නිකන් කටේ තුවාලයක් විදිහට තමයි එන්නේ. ඒකින්ද කවුරුත් මේක වැඩි ගණන් ගන්නෙ නෑ. ඒත් ගොඩක් දෙනෙක් බය වෙන වෛරස් එක තමයි හර්පිස් වෛරස් 2. මේක බෝ වෙන්නේ ලිංගික ආශ්‍රයකදී. ඒ කියන්නේ ලිංගික ආශ්‍රයයේ තියෙන ශ්‍රාවයන් එකට ටච් වුනහම මේක බෝ වෙන්න පුළුවන්. මේකෙදිත් අර මුඛ ආශ්‍රිත හර්පිස් වගේම තුවාල තමයි ඇති වෙන්නේ. මේ තුවාල ඊටාම දැවිල්ලයි, වේදනාකාරී. ඉතින් ලිංගේන්ද්‍රයන් පුලාම ওই විදිහට තුවාල ඇති වෙන්න පුළුවන්. මේකත් සැරින් සැරේ එන ලෙඩක්. ඒ කියන්නේ එක දිගටම තියෙන්නේ නැහැ. අර නර්ව්ස් වල ගිහිල්ලා තැම්පත් වෙලා සැරින් සැරේ තමන්ට ස්ට්‍රෙස් එකක් ආපුවාම නැත්නම් තමන්ට ලෙඩක් හැදුනාම තමන්ගේ හෙල්ත් එක අඩු වුනහම මේක උත්සන්න වෙන්න බලපානවා. භයානකම දේ තමයි මේකත් ජීවිත කාලේ පුරාම එකපාරක් හැදුනොත් තියෙනවා කවදාවත් හොඳ වෙන්නේ නැහැ. හොඳ වෙන්න බෙහෙතුත් නැහැ. ලිංගික එක්වීමකදී මේක පිරිමියෙක්ගෙන් ගැහැණු කෙනෙක්ට යෑමේ සම්භාවිතාව වැඩි ගැහැණු කෙනෙක්ගෙන් පිරිමි කෙනෙක්ට එනවට වඩා. ඔයාලා දන්නවද ලංකාවේ ඉන්න සෙක්ස් වර්කර්ස් ගෑනු අයගෙන් 60%කට වගේ ආසන්න ප්‍රමාණයක් මේක තියෙනවා කියලා රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා. මෙන්න මේ රිසර්ච් එකේ තියෙන්නේ අන්න ඒ වගේ ඔප්පු කරපු අවස්ථාවක්. ඉතින් බලන්න මේක කොච්චර භයානක ලෙඩක්ද කියලා. මේකේ භයානකම තමත් වැඩි වෙන්නේ සමහර වෙලාවට කෙනෙකුට හර්පිස් තිබුණත් එයාගේ තුවාල නොතිබෙන්න පුළුවන්. එතකොට තුවාල නොතිබුණත් එයාගෙන් අනිත් කෙනාට බෝ වෙන්න පුළුවන්. සමහර විට තමන්ට හර්පිස් තියෙනවා කියලා තමන් දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ තරම් මේක භයානකයි. තවත් කියන්න වැදගත් කාරණයක් තියෙනවා. කටේ තියෙන හර්පිස් ලිංගේන්ද්‍රයන්ට යන්නත් ලිංගේන්ද්‍රයවල තියෙන හර්පිස් කටට එන්නත් ලොකු අවස්ථාවක් තියෙනවා ඔයාලා ඕරල් සෙක්ස් කරනවා නම්. ඉතින් කොහොමද මේක ඔයාට බෝවීම වළක්වගන්නේ? හැම සමාජ රෝගයක්ම වගේ වෛද්‍ය අංශ වලින් උපදෙස් දෙන්නේ තමන්ගේ ලිංගික එක්වීම එක අයෙකුට පමණක් සීමා කරන්න කියන එක. ඉතින් මල්ටිපල් සෙක්ස් පාර්ට්නර්ස්ලා ඉන්නවා නම් මේක බෝ වෙන්න තියෙන ඉඩකඩ වඩා වැඩි. ඒ වගේම ඔයගොල්ලොන්ට කොන්ඩම්ස් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. හැබැයි කොන්ඩම්ස් වලින් පිට කලවේ සහ කොන්ඩම් එකෙන් ආවරණය නොවන හැම අර එන ශ්‍රාවයන් වල වැදුනොත් ඔයාට අනිවාර්යයෙන්ම බෝ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් බලන්න මේක ඊටාම ලේසියෙන් බෝ වෙන්න පුළුවන් දෙයක්. මේක නිත්තාවට සුව කරන්න බැරි ලෙඩක් වුණාට මේක කන්ට්‍රෝල් කරලා ඒකෙන් ඇතිවන ආබාධ අඩු කරගන්න බෙහෙත් තියෙනවා. ඉතින් ඔයාට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රජයේ හොස්පිටල් වල තියෙන ලිංගාස්ථිර රෝග ඒකකයට හෝ එහෙම නැත්නම් ප්‍රයිවට් ලිංගාස්ථිර ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න. අපි මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක හොඳයි කියලා හිතුණා නම් ලයික් එකක් කරන්නත් අමතක කරන්න එපා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් දාලා තියන්න. මෙන්න මේ වීඩියෝ එකත් බලන්න මේකත් ඊටාම වැදගත් වීඩියෝ එකක් වෙයි ඔයාලට. එහෙනම් අපි ගියා ජය වේවා.